අද වීඩියෝ එක යන්නේ DJI Neo 2 එකේ මොඩ් එක කන්ට්‍රෝල් කරන විදිහයි ඒ වගේම DJI Neo 2 එකේ AI features එක්කලා කොහොමද වැඩ කරන එක ගැන තමයි අද මේ වීඩියෝ එක යන්නේ. හරි එහෙනම් ඔයාලා බලා ගන්නකොට මම දාලා තියෙන follow mode එක ඒකෙන් Hi guys, මේ තමා ගොඩක් අය බලන් හිටපු DJI Neo 2 එකේ drone එකේ review එක යන්නේ. අද තමයි මේ වීඩියෝ එක තමයි drone එකේ සම්පූර්ණ review එකක් යනවා. ඒ කියන්නේ on කරලා යවනවා මේ කියන්නේ auto pilot මේකේ AI mode එකේ තියෙන AI mode එකට අදාළව වැඩ ටික තමයි අද පෙන්නන්නේ. ඊට පස්සේ මම ඉස්සරහ වීඩියෝ එකකින් ඔයාලට remote එක control connect කරලා කොහොමද කියලා පෙන්නනවා. මේක අර shots ටික වෙන්න මේ පැත්තෙන් තියෙන shots ටික ඒ ටික කොහොමද වැඩ කරන්න කියන එක තමයි පෙන්වන්න යන්නේ අද මේ වීඩියෝ එකේ. හරි එහෙනම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තමයි බැටරිය වැටෙන්නේ. ඒකල මෙතනින් තියෙනවා සෙන්සර් දෙයක් මෙතනින් එක සෙන්සර් එකක් තියෙනවා. ඒ වගේම අනිත් පැත්ත හරවපුවම මෙතන සෙන්සර් එකක් තියෙනවා. මෙතන සෙන්සර් දෙයක් තියෙනවා. මේ දේ තමයි 360 cam දෙයක් වගේ තියෙන්නේ. මේ දෙකෙන් තමයි ඔප්ටිකල් අඳුර ගන්න. ඊට පස්සේ මේ දෙකෙන් තමයි ලෑන්ඩ් කරද්දි මේ IR සෙන්සර් දෙයක් වගේ තියෙන්නේ. මේ දෙකෙන් තමයි ලෑන්ඩ් කරද්දි යා අර දුර අඳුර ගන්න පොළොවට තියෙන එක. ඊට පස්සේ මේක බලද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මේ තනි ෆ්‍රේම් එකකට තමයි සෙට් වෙලා තියෙන්නේ. මේ ෆෑන් මේ ප්‍රොපවර් හතර මේ පොඩි LNG තුනකින් තමයි සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ උඩ අත බලපුවම මෙතන රිසීවර් එක තියෙනවා. එක්ස්ටර්නල් රිසීවර් එක. ඊට පස්සේ වෙන්න මේ තියෙන කවර් එක අපිට ගලවන්න පුළුවන් ඕන. මම කළා උඩට කළා ගලව ගන්න පුළුවන්. මම රෙකමන්ඩ් කරන්නේ ගලවන එක. ඊට පස්සේ මෙතන තියෙන එක ඩිස්ප්ලේ එක තව ඩිස්ප්ලේ එකක් තියෙනවා. මෙතන LED දෙකක් තියෙනවා. ඊට පස්සේ මේ කවර් එක තියෙන්නේ. ඒ කවර් එක ගලවපුවාම බලා ගන්න පුළුවන්. gimbal එක තියෙනවා. gimbal එක මේ දෙක තමයි gimbal එකේ තියෙන. ඔයාලා මතක තියාගන්න අනිවාර්යයෙන් මේ drone එක fly කරන්නේ නැති වෙලාවට මෙන්න මේ gimbal cover එක දාලා වහලා තියන්න ඕන. gimbal cover එක වහන්නේ මෙන්න මේ තියෙන මේ ඉරි තුන තියෙන. ඒකේ යටට හිටින් තමයි වහන්න ඕන. මෙන්න මේ විදිහට වඩ මම පෙන්නන්න. මේ විදිහට අල්ලගන්න. ඒකල වෙන්න මෙතනින් අතොල්ට දාගන්න ඕන. නම් කෙලින් කරලා අතොල්ට දා උඩින් අහකල දාන්න තියෙනවා. යටින් දාලා කළා ගානට සද්ද එන ඒ විදිහට තමයි දාගන්න තියෙන්නේ. ඔයාලා ෆ්ලයි කරද්දී ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේකේ මේ අපිට හම්බ වෙන ප්‍රොපර් දෙයක් හම්බ වෙනවා. මේ දෙකේ මේ ක්‍රොස් එකට තමයි මෙයා කනෙක්ට් වෙලා තියෙන්නේ. මේකේ තියෙනවා මාක් දෙකක්. ඊට පස්සේ මේකේ මාක් නැහැ. ඒ විදිහට තමයි මම හිතන්නේ ඇත්තේ මේක මේ කනෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙතන විස්තර ටිකක් තියෙනවා තව. හරියන අපි දැන් බැටරි කනෙක්ට් කරගමු. බැටරි ටිකත් මම පෙන්නන්නම්. මේ තියෙන කොම්බෝ පැක් එකට හදා ෆ්ලයිම කොම්බෝ එකට අදාළ වෙන පැක් එක මුලින් ඩ්‍රෝන් එකට මේ බැටරිය දාලා ඉන්නේ. මම ඔයාලට මේක ගැන වෙනම වීඩියෝ එකක් ගේන්න. හරි දැන්ට අපි එහෙනම් බැටරියක් අරගෙන කනෙක්ට් කරලා බලමු. හරි. ඔයාලා බැටරිය දාද්දි මේක ගලවන්න ඕනේ නැහැ. ඔන් කරලා තමයි ගලවන්න ඕනේ. හරි බැටරිය දාද්දි මේ විදිහට තියලා ආය වගේ මාට මම කියා 1600 ගානක බැටරියක් තියෙන 1600ක් වගේ බැටරි කැපැසිටි එක. මේ වගේ ස්ථිතියක් තියෙනවා. මම කොම්බෝ පැක් එක ගැන කරද්දි බැටරි ගැනත් වෙනම කරන්න. හරි. බැටරිය දාද්දි මෙන්න මුලින්ම මෙන්න මේ විදිහට දාගන්න. මේ විදිහට දාලා ඉස්සරහින් ඔට්ට අද ගන්න. එතකොට නිකම්ම වැටෙනවා. මේ විදිහට තමයි හොඳ ෆික්ස් වෙලා තියෙන්නේ. දැන් බැටරිය ෆික්ස් වෙලා තියෙන සාමාන්‍ය ටිකක් බර දැනෙනවා. එතකොට ඒකල අපි ඔන් කරන කලින් මෙන්න මේ gimbal එකේ ගාඩ් එක ගලවන්න. මේ ගලවද්දි දෙපැත්තේ හොඳ තද කරලා එළියට ගන්න. හරි. දැන් මේකේ AI features ටිකත් එක්ක බලද්දි ඔයාලට බලා ගන්න පුළුවන් දැන් control එක on නැහැ අපිට. හරි control එක නැහැ මංග. මෙන්න මේ විදිහේ තමයි තියෙන්නේ. මෙන්න මේ මෙතන පැත්තෙන් බටන් ටිකක් පේනවා නේද? මෙන්න මේකෙන් තමයි on කරන්නේ. හරිද? මේකෙන් ඒ කියන්නේ ෆ්ලයි කරද්දී මේක ඔබලා ෆ්ලයි කරගන්න පුළුවන්. මෙතෙන් තමයි මොඩ් ටික වෙනස් කරගන්නේ. ඒ කියන්නේ ඔගේ ක්වික් ෂොට් තියෙනවා. ඊට පස්සේ ෂොට් සෙට් එකක් තියෙනවානේ. ඒ ෂොට් ටික මේ දෙකෙන් තමයි මාරු කරගන්නේ. මේකෙන් තමයි ස්ටාර්ට් කරගන්නේ. ස්ටාර්ට් කරගන්න කියන්නේ දැන් අපි ක්වික් ෂොට් එක සිලෙක්ට් කරලා ඉවරලා ඒක ඩ්‍රෝන් කරගන්න ඕන නම් මේක ඔබපුවාම මේ ඔටෝ වෙනවා. මම ඕන
නිකන් වාට එකක් දාලා පෙන්නනවා. ඊට පස්සේ වීඩියෝ ටිකක් මම පෙන්නනවා ෂොට්ස් වලට. ඒකලා ඩ්‍රෝන් එක ඔන් කරගද්දි ආවට රිමෝට් එකේ වීඩියෝ එක බලන්න. ඒකේ කියලා තියෙනවා මම කොහොමද රිමෝට් එක ඔන් කරගන්නේ. අන්න ඒ විදිහටම තමයි. එක සැරයක් ලැබුවා. ඔබාන හිටියා. ඔන්න තකපි ප්‍රොපර්ටි එක නිකන් කැරකෙනවට බලා ගන්න පුළුවන් මේ ලයිට් එක. ඔන්න ගිම්බල් එකත් ඔන්න උනා. අන්න දැන් ඔන්න එකේ තියෙන ඩ්‍රෝන් එක මේ. ඔයාලට මේ මෙතන බලා ගන්න පුළුවන් මෝඩ් එක වැල්ලා තියෙනවා. ෆලෝ මෝඩ් කියලා වැල්ලා තියෙනවා. මෙතන තියෙන LED ටික මෙතන ඩිස්ප්ලේ එකක් නැහැ. ඒකල මොඩ් ටික මාරු කරන්න ඕන වුන් මෙන්න මෙතන ඉන්නේ. Selfie shot. මේ සෙල්ෆි ෂොට් එක. Highlight slow-mo. මේ මේක ඔබද්දි වෙනස් වෙනවා. Helix close-up. Droney. Helix close-up. Droney. මේ දෙක ඉස්සරහ පස්සට යන තියෙන මේ ඩ්‍රෝන් Circle. මේ සර්කල් එක කරන මීටර් දෙකකින් Rocket. රොකට් කියන්නේ කෙලින්ම ඩ්‍රෝන් එක කොහොමද තියලා උඩට යනවා. ඉතින් මම ඔයාලට මේ වෙනම පෙන්නන්න. ෆලෝ. මම ෆලෝ එක දාලා නිකන් පෙන්නන්න. මෙන්න මෙතන ඔබන්න තියෙන හරි. Front right. Follow. 3, 2, 1. Unable to take off. Aim camera at subject first. එහෙම තියදී යන්න මම ඉන්නවට පෙන්නන්න එක හරියට. මේ කියන ඔබ්ස්ටිකල් තිබ්බොත් අනිවාර්යෙන් ඒක යන එක මොඩ් එක කෙලින්ම ඕෆ් කරගන්න ඕනේ. මේ විදිහට තියෙන. ඒ කියන්නේ ඉස්සරහා සම්පූර්ණ ක්ලියර් තියෙන්න ඕනි. මම මේක උස්සලා වෙලා කරන්නේ. ඒ කියන්නේ පල්ලහැට කරලා තියෙන නිසා තමයි පෙන්වන්නේ නැත්තේ. මම උස්සලා පෙන්වන්නම් ඒක. මේ තියෙන දැන් ෆලෝ මොඩ් එකේ ගුණ වෙන මොඩ් එකක් බලමු. Selfie shot. Selfie shots. Highlight slow-mo. Highlight slow mo. Helix close-up. Droney. Circle. Rocket. Follow. මම ෆලෝ මොඩ් එකෙන් දාන්න. මොකද? Front right. Follow. 3, 2, 1. කියන්නේ දැන් ෆලෝ මොඩ් එකෙන් තමයි තියෙන්නේ. මම දැන් අත උනේ. මගේ අත බලන්න. අතට තමයි ෆලෝ වෙන්නේ දැන්. දැන් ඔතන දැන් බාන්න ඕන වුණාම ඔහම අල්ලපුවාම එයා කෙලින්ම ඇවිල්ලා ටේක් ඔෆ් කරනවා. අර බාගන්න පොල් ලයිට් එක බ්ලින්ක් කරනවා. ගාන්ට ටේක් ඔෆ් කරගන්න. ටේක් ඩවුන් කරගන්න. සර් ටේක් ඩවුන් කරගන්නවා. ඒ විදිහට තමයි තියෙන්නේ. මේක මේ ෂොට් ටික තමයි තියෙන්නේ. Rocket. රොකට් එක තියෙනවා. Circle. Droney. Helix close-up. Highlight slow-mo. Selfie shot. Follow. Rocket. ඔන්න ඔය මොඩ් ටික තමයි තියෙන්නේ. මම ඔයාලට වෙන වෙන මේ වගේ මොඩ් එක දාලා වීඩියෝ එකක් ගහලා පෙන්නන්න මේ වීඩියෝ එකේම අන්තිමට. මේ විදිහට තමයි ඩ්‍රෝන් එක තියෙන්නේ. ඔයාලට මතකයි දැන් මෙතනින් ටේක් ඔෆ් කරන්න පුළුවන්. මෙතන මොඩ් එක මාරු කරගන්න පුළුවන්. මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මම ෆලෝ මොඩ් එකේ තියෙන්නේ. ආයෙක සරක් ස්ටාර්ට් 4 කරා. meters. Rocket. 3. ඔයාලට ඔන්න ඒක කැන්සල් කරන්න ඕන මේක ඔබන්න පුළුවන්. Circle. Rocket. Follow. මේ ෆලෝ මොඩ් එකෙන් දාගන්න ස්ටාර්ට් කරා. Rear. Follow. 3, 2, 1. නෝන අපත් එක්ක මගේ අත අතයි ඩ්‍රෝන් එකයි ගාන්ට මෙහතියදේ ගාන්ට ටේක් ඔෆ් කරගන්න ටේක් ඩවුන් කරගන්න. ඒ විදිහට තමයි තියෙන්නේ මේ අතත් එක්ක කලින් වගේ කන්ට්‍රෝල් කරනවා. මම මේ ටික වෙනම වීඩියෝ ටිකක් දාන්න ඉස්සරහ. ඉතින් කියන්න ඕනේ මේ මෙතන තියෙන සෙන්සර් දැන් මෙතන ඊට ඩිස්ප්ලේ එක තියෙන. මම කලින් මේ පැත්තේ ඩිස්ප්ලේ එකක් තියෙන කතාව කිව්වා. මේ පැත්තේ ඩිස්ප්ලේ එකක් නෑ. මේ පැත්තේ සෙන්සර් දෙකයි මෙතන ඉන්ඩිකේටර් ලයිට් දෙකයි තියෙන්නේ. මේ පැත්තේ තමයි ඩිස්ප්ලේ එක තියෙන්නේ. ඒ විදිහට තමයි යට බැලුවොත් යට බලා ගන්න පුළුවන් මේ ඩ්‍රෝන් එකේ. වෙනමම බාන වෙනම බාර දෙකක් තියෙන වැඩිපුර මුස්සලා
ඊට පස්සේ මෙතන තියෙන මේවට කරදරයක් වෙන්නේ නැති වෙන තමයි මෙතන තියෙන චාර්ජරේ. ඒ විදිහට තමයි තියෙන්නේ. හුලං එක කැපිලා යන්නේ මේ විදිහට හදලා තියෙනවා බාර් එක. ඒ විදිහට තමයි තියෙන්නේ මේක. හරිනම් අපි ෂොට් ස්ටික්කින් හම්බෙමු. හරි අපි දැන් ඩ්‍රෝන් එක ඔන් කරන්න බලමු. මොඩ් ටික චෙක් කරගන්න. මේකට හරි ඔන්න වුණා. ඔයාලට බලන්න පුළුවන් DJI කියලා වටන ඊට පස්සේ ෆලෝ මොඩ් කියන එක තමයි මුලින්ම වැටෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේකේ ෆලෝ මොඩ් එකෙන් අපි බලමු මම මේකේ ඉන්ට්‍රැක්ට් කරන්න මේ ෆලෝ මොඩ් එකෙන් මේ විදිහට Rear. Follow. 3, 2, 1. හරි මේක යා රෙකෝඩ් කරගන්න. මේ විදිහට ෆලෝ මොඩ් එකේ තියෙනවා බලා ගන්න පුළුවන්. අද වීඩියෝ එක යන්නේ DJI Neo 2 එකේ මොඩ් එක කන්ට්‍රෝල් කරන විදිහයි ඒ වගේම DJI Neo 2 එකේ AI features එක්කලා කොහොමද වැඩ කරන එක ගැන තමයි අද මේ වීඩියෝ එක යන්නේ. හරි එහෙනම් ඔයාලට බලා ගන්න පුළුවන් මම දාලා තියෙන ෆලෝ මොඩ් එක. ඒකෙන් ඩ්‍රෝන් එක ඕන විදිහට අපිට ෆලෝ කරගන්න පුළුවන්. මේ වගේ අත තියාගෙන ඉද්දි ඔටෝ රෙකෝඩ් වෙනවා. මොඩ් එක දාපන් මේ මොඩ් එකට දාලා රෙකෝඩ් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. රෙකෝඩ් එක වෙනවා. ඔව්. ඊට පිටිපස්සට යනවා බලා ගන්න පුළුවන් ඇඩ් එක හස්කද්දි. ඊට පස්සේ මෙතන ඊළඟ මොඩ් එක බලමු. සර්කල් එක. Drone. ඩ්‍රෝන් මොඩ් එක. ඩ්‍රෝන් මොඩ් එකත් අපි බලමු ෆ්ලයි කරලා. ඩ්‍රෝන් එකේ වෙන්නේ මීටර් 4ක් යනවා. අපි බලමු මම අනිත් ෆෝන් එකෙන් රෙකෝඩ් කරනවා. 4 meters. Drone. 3, 2, 1. කෙලින්ම උඩින් ඉඳන් 4 meters උඩට තමයි යන්නේ මේ විදිහට. ඩ්‍රෝන් එක අප් වෙනවා බලා ගන්න පුළුවන් ඔයාලට. 4 meters ගිහිල්ලා එයා වීඩියෝ එක අරගෙන ආපහු ඩවුන් වෙනවා. 4 meters ගියා ඔන්න දැන් ටේක් ඔෆ් කරනවා. වදිනක මීටර් දෙකක් යන මුලින් පිටිපස්සට යනවා. ඊට පස්සේ වටේට සර්කල් එකකින් මේ විදිහට වදිනවට බලා ගන්න පුළුවන්. ඩ්‍රෝන් එක වටේට හොම කරකිනවා. වින්ට් එකත් එක්ක තමයි ඒක තීරණය කරගන්නේ. ඔන්න දැන් හරි ගැහුවා. දැන් අත දික් කරපුවා පිළිම වෙලා ගන්න. මේ විදිහට තමයි මේකේ සර්කල් මොඩ් එක වදින්නේ. 3, 2, 1. ඩ්‍රෝන් කියන්නේ මෙන්න මෙහෙම තියලා ඉවරලා ඒක පිටිපස්සට යනවා මීටර් 4ක් යනකම්. ගිහිල්ලා ඉවරලා වීඩියෝ එක ගත්තට පස්සේ ආපහු එනවා. ඉන්න වීඩියෝ එක ගත්තා. ආපහු දැන් එයා එනවා. දික්කරපන් ගානට අතර ලෑන්ඩ් කරගන්න. ඒ තමයි ඩ්‍රෝන් මොඩ් එක. ඊට පස්සේ අපි ඊළඟ මොඩ් එක බලමු. Helix close up. Helix close up එක. හරි ඒක බලමු අපි කොහොමද වදින්නේ කියලා. මේ හරියට ගිහිල්ලා මෙතනින් 1 meter. Helix close up. 3, 2, 1. මේ විදිහ ලස්සනට වදිනවා. ඩ්‍රෝන් එකෙන් මට බලා ගන්න පුළුවන් කොහොමද මේ වදින්නේ කියලා. මම ඩ්‍රෝන් වීඩියෝ එක දාන්න. ඔන්න දැන් වැදිලා ඉවරයි.
ඔන්න ටේක් ඔෆ් කරනවා. ඒ විදිහට ලෙස් ක්ලෝස් අප් එක වැදුනේ. අපි ඊළඟ මොඩ් එක බලමු. Highlight slow-mo. highlight slow mo කියලා එකක්. හරි බලමු අපි මේ මොඩ් එක ස්ටාර්ට් කරමු. Pull back and down. Highlight slow-mo. 3, 2, 1. මේ විදිහට එකක් අදින්නේ. හරි ඒක. ඒක ගොඩක් පල්ලෙහාට ගියා වැඩි. අර මොඩ් එකකින් ඉඳන් ගන්න. highlights සම pull මේකේ තියෙන වැටෙන මේ pull back down and pull back and down කියන වැටෙනවා. ඒ විදිහට තමයි වදින්නේ. ඊළඟ මොඩ් එක බලමු. Selfie shot. selfie shot එක මේකේ වදින්නේ වීඩියෝ මේ ෆොටෝ තුනක් තමයි වදින්නේ. බලමු. 3 shot sizes. Selfie shot. 3, 2, 1. මේ shots තුනක් වදිනවා. ඈතට ගිහිල්ලා එකක් වදිනවා. ක්ලෝස් කරලා තව එකක් වදිනවා. අර බලන්න. ඒක ක්ලෝස් කරලා තව එකක් වදිනවා. අන්න දැන් වැදුනා ෂොට් තුන වැදුනා. ටේක් ඩවුන් කරලා. ඒ විදිහට තමයි ඒ මොඩ් එක තියෙන්නේ. බලමු ඊළඟ මොඩ් එක. Follow. Rocket. ඒක රොකට් එකක් බැලුවා. දැන් තියෙන කලින් මුලින්ම කරා වගේ ෆලෝ එක තියෙනවා. Follow. මේ තියෙන මේ මොඩ් ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ ආයි ෆලෝ එක කියන්නේ අපි කලින්ම ගත්ත එක. මේ වීඩියෝ එක ඉන්ට්‍රෝ කරන්නේ ෆලෝ මොඩ් එක. මේ විදිහට තමයි මේ ඩ්‍රෝන් එකේ තියෙන්නේ මොඩ් ටික. ඒ මොඩ් ටික අපිට බලා ගන්න පුළුවන්. බැටරි ෆුල් තිබ්බ ඉස්සෙල්ලා දැන් 2යි තියෙන්නේ. ඒ විදිහ තමයි මේ ඩ්‍රෝන් එකේ විස්තර ටික තියෙන්නේ. මේ විදිහ තමයි AI ෆීචර්ස් වැඩ කරන්නේ කියන්නේ. මේකේ තියෙන කුයික් ෂොට් ටික වැඩ කරන්නේ මේ විදිහට. ෆලෝ එකෙන් දාලා අපිට vlog එකක් උනා කරන්න පුළුවන්. ඉන්න මම ඔයාලට කරලා පෙන්නන්න එක. Rear. Follow. 3, 2, 1. දැන් ෆලෝ එකෙන් ඕපන් ඔන්නලා තියෙන්නේ. බලා ගන්න පුළුවන්. මම ෆලෝ මොඩ් එකෙන් දැන් වීඩියෝ එක කරන්නේ. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් වුණා මේකේ කොහොමද වැඩ ටික වෙන්නේ කියලා. ඩ්‍රෝන් එක කොහොමද වැඩ ටික වෙන්නේ. ඒක ඊට මේ වීඩියෝ එකේ ওই ටික තමයි ඔයාලට එන්නේ. එන අපි ඉස්සර වීඩියෝ එකේ රිමෝට් කන්ට්‍රෝල් එකයි ඒ ටිකයි ඔක්කොම ටික අරගෙන වීඩියෝ එකක් ඉස්සරහට අපි ගේන්නම්. රිමෝට් කන්ට්‍රෝල් එකයි ඩ්‍රෝන් එකයි කොහොමද කනෙක්ට් කරන්නේ. ඒතකොට මීට වඩා ගොඩක් දුර අරන් යන්න පුළුවන්. ෂොට්ස් එක මීටර් 4ක් විතරයි පුළුවන් මේකේ උඩරිම අරන් යන්න. මීටර් දුර ප්‍රමාණය අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ වුණාට කන්ට්‍රෝල් එකෙන් ඊට වඩා වැඩ ගොඩක් කරගන්න පුළුවන්. අපි එහෙනම් ඉස්සරහදී කන්ට්‍රෝල් එකයි ඩ්‍රෝන් එකයි දෙකම එකතු කරගෙන වීඩියෝක් හදමු.